ආයිබෝවන් දුවේ පුතේ. ස්ටඩි හබ් ශ්‍රී ලංකාව වෙත හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්නේ 10 ශ්‍රේණියේ විද්‍යාව පදාර්ථයේ ව්‍යුහය කියන වැදගත් පාඩමේ දෙවෙනි කොටස. අපි කලින් කොටසේදී ඉගෙනගත්ත දේවල් මතක් කරගන්න ගමන්ම අලුත් හරිම රසවත් කරුණු ටිකක් ඉගෙන ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. හොඳයි. බලමු අපි අද මොනවද කතා කරන්නේ කියලා. මුලින්ම අපි බලනවා සමස්ථානික ගැන. ඒ කියන්නේ එකම වගේ පෙනුනට පොඩි වෙනස්කම් තියෙන පරමාණු ගැන. ඊළඟට අපි ආවර්තිත වගුවේ තියෙන රටා ටිකක් ගැන හොයලා බලමු. ඊට පස්සේ ලෝහ, අලෝහ සහ ලෝහලෝහ කියන්නේ මොනවද කියලා පැහැදිලිව ඉගෙන ගමු. අවසානයේට මේ ඔක්කොම දැනුම එකතු කරලා රසායනික සූත්‍ර ලියන විදිය ඉගෙන ගනිමු. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු පළවෙනි මාතෘකාව වෙන්න සමස්ථානික. හිතන්නකෝ එකම මූලද්‍රව්‍යයක හැම පරමාණුවක්ම එකිනෙකට එක සමාන නෑ කිව්වට. බැලුමට එක වගේ පෙනුනට ඇතුලේ පොඩි වෙනසක් තියෙනවා. අන්න ඒ වගේ පරමාණු වලට තමයි අපි සමස්ථානික කියලා කියන්නේ. අපි බලමු මේක හරියටම මොකක්ද වෙන්නේ කියලා. මෙන්න මේකයි නිර්වචනය. සමස්ථානික කියන්නේ එකම මූලද්‍රව්‍යයකට අයිති, ඒ කියන්නේ ප්‍රෝටෝන ගණන හරියටම සමානයි. හැබැයි නියුට්‍රෝන ගණන වෙනස් පරමාණු වලට. මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මූලද්‍රව්‍යයක් මොකක්ද කියලා තීරණය කරන්නේ ප්‍රෝටෝන ගණන. ඒක වෙනස් වෙන්න බෑ. හැබැයි නියුට්‍රෝන ගණන වෙනස් වෙන්න පුළුවන්. එතකොට පරමාණුවේ මුළු බර, ඒ කියන්නේ ස්කන්ධ ක්‍රමාංකේ වෙනස් වෙනවා. මේක තේරුම් ගන්න තියෙන හොඳම උදාහරණය තමයි හයිඩ්‍රජන්. බලන්නකො මේ වග්ගුව දිහා. හයිඩ්‍රජන් වලට ප්‍රධාන සමස්ථානික තුනක් තියෙනවා. ප්‍රෝටියම්, ඩියුටීරියම් සහ ට්‍රිටියම්. බලන්න මේ තුනේම ප්‍රෝටෝන ගාන එකයි. ඒ නිසා තමයි මේ තුනම හයිඩ්‍රජන් වෙන්නේ. හැබැයි වෙනස තියෙන්නේ නියුට්‍රෝන ගණනේ. ප්‍රෝටියම් වල නියුට්‍රෝන නැහැ, ඩියුටීරියම් වල 1යි, ට්‍රිටියම් වල 2යි. අන්න ඒ නිසා ස්කන්ධ ක්‍රමාංක පිළිවෙලින් 1, 2 සහ 3 වෙලා තියෙනවා. මේ සමස්ථානික කියන සංකල්පය හයිඩ්‍රජන් වලට විතරක් තියෙන දෙයක් නෙවෙයි. තවත් උදාහරණයක් තමයි ක්ලෝරින්. ක්ලෝරින් වලට ප්‍රධාන සමස්ථානික දෙකක් තියෙනවා. ක්ලෝරින් 35 සහ ක්ලෝරින් 37. පුදුම දේ තමයි ස්වභාවිකව තියෙන ක්ලෝරින් පරමාණු 100ක් ගත්තොත් ඒකෙන් 75ක්ම ක්ලෝරින් 35. ඉතිරි 25 තමයි ක්ලෝරින් 37. අන්න ඒකට තමයි අපි ස්වභාවික සුලභතාවය කියලා කියන්නේ. හොඳයි. අපි දැන් යමු අපි දෙවනි මාතෘකාවට. ආවර්තිතා වගුව. මේක නිකම්ම මූලද්‍රව්‍ය ටික පේලියට එළියපු දෙයක් නෙවෙයි. මේක හරියට මූලද්‍රව්‍යවල හැසිරීම ගැන තොරතුරු හංගපු මහ රහස් පොතක් වගේ. අපි දැන් බලමු ඒ රහස් පොතේ තියෙන රටා කිහිපයක් ගැන. අපි අද අවධානය යොමු කරන ප්‍රධාන ගුණ දෙකක් තමයි පළමුවන අයනීකරණ ශක්තිය සහ විදුත් ශෘණතාවය. පළමුවන අයනීකරණ ශක්තිය කියන්නේ සරලවම පරමාණුවකින් එයාගේ එළියම තියෙන ඉලෙක්ට්‍රෝනේ ගලවලා ගන්න කොච්චර ශක්තියක් ඕනද කියන එක. විදුත් ශෘණතාවය කියන්නේ රසායනික බන්ධනයකදී ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට ඇද ගන්න තියෙන හැකියාව. අපි බලමු මේවා වගුව දිගේ වෙනස් වෙන්නේ කොහොමද කියලා. බලන්න මේකේ තියෙන පිළිවෙල. අපි ආවර්තයක් දිගේ, ඒ කියන්නේ වමේ ඉඳන් දකුණට යනකොට අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. ඒ මොකද නන්නවද? දකුණට යන්න න්‍යෂ්ටිය බලය වැඩි වෙන නිසා එළියෙම ඉන්න ඉලෙක්ට්‍රෝනයව තදින් අල්ල ගන්නවා. ඉතින් ඒව ගලවන්න අමාරුයි. හැබැයි කාණ්ඩයක් දිගේ උඩින් ඉඳන් පහළට යනකොට මේකේ අනිත් පැත්ත අයනීකරණ ශක්තිය අඩු වෙනවා. මොකද පරමාණුව ලොකු වෙනකොට ඉලෙක්ට්‍රෝනයන් න්‍යෂ්ටියෙන් ඈත් වෙනවා. එතකොට අල්ලගෙන ඉන්න බලය අඩුයි. දැන් බලමු විද්‍යුත් ශ්‍රේණිතාවේ රටාව. පුදුමයකට වගේ මේකත් අර කලින් රටාවට හරිම සමානයි. ආවර්තයක් දිගේ වමේ ඉඳන් දකුණට යද්දී විද්‍යුත් ශ්‍රේණිතාව, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඇද ගන්න තියෙන කෑදරකම වැඩි වෙනවා. ඒ වගේම කාණ්ඩයක් දිගේ උඩ ඉඳන් පහළට යද්දී අඩු වෙනවා. මේ ආවර්තිතා වගුවේ ඉන්න විද්‍යුත් ශ්‍රේණිතාව වැඩිම, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට කෑදරම මූලද්‍රව්‍ය තමයි ෆ්ලුවරින්. ෆ්ලුවරින්. හයි, අපි දැන් ඉගෙනගත්ත මේ ආවර්තිතා රටා පාවිච්චි කරලා අපිට පුළුවන් මූලද්‍රව්‍ය ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදන්න. ඒ තමයි ලෝහ, අලෝහ සහ මේ දෙකේම ගුණ තියෙන ලෝහාලෝහ. මේ වගුවෙන් ලෝහ සහ අලෝහ අතර වෙනස ලස්සනට පේනවා. හිතන්නකෝ ලෝහ කියන්නේ දානපතියෝ වගේ. ඉලෙක්ට්‍රෝන දන් දෙන්න තමයි කැමති. ඒ නිසා එයාලා ධන අයන හදනවා. අලෝහ කියන්නේ ඒකේ අනිත් පැත්ත. එයාලා ඉලෙක්ට්‍රෝන ලබා ගන්න තමයි බලන්නේ. ඒ නිසා ඍණ අයන හදනවා. අන්න ඒ මූලික වෙනස නිසා තමයි අනිත් ගුණත් වෙනස් වෙන්නේ. ලෝහ දිලිස්සනවා, විදුලිය ගෙනියනවා, තලන්ද පුරවන්, අලෝහ එහෙම නෑ.
ඒ වගේම ලෝහ ඔක්සයිඩ් භාෂ්මිකයි, අලෝහ ඔක්සයිඩ් ආම්ලිකයි. හොඳයි. ලෝහය අලෝහය අතර මැද මේ දෙගොල්ලන්ගේම ගතිගුණ ටික ටික පෙන්නන විශේෂ මූලද්‍රව්‍ය කාණ්ඩයක් ඉන්නවා. ඒ තමයි ලෝහාලෝහ. ආවර්තිතා වගුවේ තියෙන පඩිපෙලක් වගේ ඇඳලා තියෙන රේඛාව දිගේ තමයි මේ අය ඉන්නේ. බෝරෝන්, සිලිකන් කියන්නේ හොඳම උදාහරණ. සමහර වෙලාවට ලෝහ වගේ තවත් වෙලාවකට අලෝහ වගේත් හැසිරෙනවා. මේ ගුණය නිසා තමයි පරිගණක චිප් වගේ දේවල් හදන්න පාවිච්චි කරන අර්ධ සන්නායක විදියට මේවා ගොඩක් වැදගත් වෙන්නේ. හොඳයි, දැන් තමයි නියම වැඩේ තියෙන්නේ. අපි එනවා අපේ අවසාන සහ ඊටාම ප්‍රායෝගික කොටසට. රසායනික සූත්‍ර ලියන එක. අපි මෙච්චර වෙලා ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා රසායන විද්‍යාවේ භාෂාවෙන් ලියන්න ඉගෙන ගමු. රසායනික සූත්‍ර ලියන්න කලින් අපිට අනිවාර්යයෙන්ම ඕන වෙන වචනයක් තමයි සංයුජතාව. සරලවම කිව්වොත් සංයුජතාව කියන්නේ මූලද්‍රව්‍යයකට තියෙන අත්ගාන වගේ දෙයක්. ඒ කියන්නේ රසායනික බන්ධනයක් හදාගන්නකොට ඒ පරමාණුවට දන් දෙන්න, ලබා ගන්න, නැත්නම් හවුලේ තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගණන. සූත්‍රයක් ලියන්න එක හිතන තරම් අමාරු නෑ. අපි උදාහරණයක් එක්කම මේක කරලා බලමු. කැල්සියම් ක්ලෝරයිඩ් වල සූත්‍රය ලියමු. පළවෙනි පියවර මූලද්‍රව්‍ය දෙකේ සංකේත දෙක ලියා ගන්නවා. Ca සහ Cl. දෙවෙනි පියවර ඒ සංකේතවලට උඩින් ඒවයි සංයෝජතා ලියනවා. කැල්සියම් වල 2යි, ක්ලෝරින් වල 1යි. දැන් තමයි වැදගත්ම දේ. මේ සංයෝජතා අංක දෙක හරහට මාරු කරලා අනිත් මූලද්‍රව්‍ය යටින් ලියනවා. අන්න එතකොට අපිට ලැබෙනවා අවසාන සූත්‍රය. CaCl2. අපි තව උදාහරණ දෙකක් බලමු මේ ක්‍රමය හොඳටම තහවුරු කරගන්න. සෝඩියම් ඔක්සයිඩ් ගමු. සෝඩියම් Na සංයුජතාවය 1, ඔක්සිජන් O සංයුජතාවය 2. අර හරස් ක්‍රමයට දැම්මම සූත්‍රය එනව Na2O. ඊළඟට මැග්නීසියම් නයිට්‍රයිඩ්. මැග්නීසියම් Mg සංයුජතාවය 2. නයිට්‍රජන් N සංයුජතාවය 3. හරහට මාරු කළාම සූත්‍රය ලැබෙනවා Mg3N2. දැක්කද ක්‍රමය දැනගත්තම කොච්චර ලේසිද කියලා. ඉතින් අද පාඩමෙන් අපි ඉගෙනගත්ත ප්‍රධානම දේ තමයි මේ පරමාණුවක ඇතුලේ තියෙන ව්‍යුහය සහ ආවර්තිතා වගුවේ රට හරියට තේරුම් ගත්තම මූලද්‍රව්‍ය හැසිරෙන විදිහයි එකිනෙකා එක්ක එකතු වෙන විදිහයි ගැන අපිට අනුමාන කරන්න පුළුවන් වෙනවා. මේක තමයි මුළු රසායන විද්‍යාවෙම පදනම. පාඩම ඉවර කරන්න කලින් මම පොඩි දෙයක් දෙනවා හිතන්න. දැන් අපිට රසායනික සූත්‍රයක් ලියන්න පුළුවන්. මේ දැනුම පාවිච්චි කරලා අපි කවදාවත් දැකලා නැති සංයෝගයක ගුණ ගන්න පොඩි හරි අදහසක් ගන්න පුළුවන් වේද? හිතන්න සූත්‍රයේ තියෙන මූලද්‍රව්‍ය ලෝහද අලෝහද කියලා බැලුවොත් ඒකින් මේ සංයෝගයේ ස්වභාවය ගැන මොන වගේ දෙයක් කියන්න පුළුවන් වේද? මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අද දවසේ අපිත් එක්ක එකතු වෙලා මේ වැදගත් පාඩම ඉගෙනගත්ත හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වගේ තවත් පාඩම් මගන හැරී බලන්න නම් Study Hub ශ්‍රී ලංකා YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි ඊළඟට දාන විද්‍යාව පාඩම ඉක්මනින්ම දැනගන්න පුළුවන්. තවත් අලුත් රසවත් පාඩමකින් අපි නැවත හමු වෙමු.